වයර්ලස් චාර්ජින් වල වාසි අවාසි මොනවද? මුලින්ම කතා කරමු අපි මේකේ වාසි ගැන. චාර්ජින් පෑඩ් එක උඩ ලේසියෙන්ම තියලා චාර්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි පෝට් එකේ කල් පැවැත්මට හොඳයි. මොකද නිතරම කේබල් එක පෝට් එකට ගහනකොට පෝට් එක සවුත් වෙන්නේ නැහනේ. ඉතින් ඒක නිසා පෝට් එකේ කල් පැවැත්මට හොඳයි. අනිත් එක තමයි ලස්සන. මේ සූඩින් තිබ්බට පස්සේ කේබල් එහෙම වෙලා පැටලෙන්නේ නැහැ. ඒ වගේ ලස්සනක් ඒකෙන් තියෙනවා. ඊට පස්සේ අවාසි ගැන කතා කරොත් මන්දගාමී වෙන්න පුළුවන්. සාමාන්‍ය කේබල් එකෙන් තරම් ස්පීඩ් charge නොවෙන්න පුළුවන්. මොකද ඒක එක වයර්ලස් charging වලට අනුව වෙනස් වෙනවා. නමුත් කේබල් එක තරම් ස්පීඩ් එක වයර්ලස් charging වලින් එන්නේ නැහැ. ඊට පස්සේ කාර්යක්ෂමතාවය. බලශක්ති හානිය තරමක් වැඩි නිසා අඩු කාර්යක්ෂමතාවයකින් යුක්ත වෙනවා. මොකද කේබල් එකෙන් charge කරනවට වඩා මේක යම්කිසි ශක්ති හානියක් සිද්ධ වෙනවා. ඒක නිසා කාර්යක්ෂමතාවය අඩුයි. ඒ වගේම charge වෙනකොට රත් වෙන්න පුළුවන්. charge pad එක මත නිවැරදිව ෆෝන් එක තියන්න ඕනි. ඒකේ තියෙන තවත් ගැටලුව. ඉතින් අද වීඩියෝ එකකින් කතා කරේ ඔන්න ඔය වයර්ලස් charging වල වාසි අවාසි ටික ගැන තමයි. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ජය වේවා.